සුව පහසු කලාපය නැමැති උගුලෙන් මිදෙන්න. මොකද්ද මේ සුව පහසු කලාපය කියන්නේ? මේ කතා කරන මොහොතන විට ඔයාට ජීවිතයේ ලොකු අභියෝගයක් නැත්තම් මට මේ විදිහට ජීවත් වෙන්න තිබුණොත් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාට වඩා ඉහළින් සිටින ප්‍රධානීන්ගෙන් ඔයාට පීඩනයකුත් නැත්තම් හෙට දවස ජීවත් වීම ගැන හෝ ඔබේ රැකියාව ගැන ඔබට ලොකු අවිනිශ්චිතතාවයකුත් නැතිනම් ඔබ යම් මට්ටමක සුව පහසු කලාපයක සිටිනවා කියලා හඳුන්වන්න පුළුවන්. සුව පහසු කලාපයට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කම්ෆර්ට් සෝන් කියලානේ. මේ කම්ෆර්ට් සෝන් එකේ ජීවත් වීම උගුලක්. අතිශයින් භයානකයි. මම පුංචි කතාවක් කියන්න කැමතියි. මේ කතාව ඔබ සමහර විට පොතෙන් පතෙන් මුහුණු පොතෙන් කියවලත් ඇති. ඒත් මම මේ කතාව අද මේ කියපු කාරණයට ගලපලා ඔබත් එක්ක බෙදා හදා ගන්නම්. ඔන්න ගෙම්බෙක් හිටියා. මේ ගෙම්බ පැනගෙන යනකොට ඌ වතුර බඳුනකට වැටුණා. ඒ වතුර බඳුන බොහොම පහසු නිසා, සුව පහසු නිසා ඌ වතුර බඳුනට වී සිටින්න පටන් ගත්තා. හැබැයි ඌ දැනගෙන හිටියේ නෑ මේ වතුර මුට්ටිය නැත්නම් වතුර බඳුන බිම ගල් 3ක් උඩ තියලා රත් කරමින් තිබුණු වතුර බඳුනක් කියලා. ටික ටික වතුර ටික රත් වෙන්න පටන් ගත්තා. නෑ අවුලක් නෑ මට පොඩ්ඩක් දරාගෙන ඉන්න පුළුවන් නේ කියලා. ඌ මේ වතුර බඳුනේම රැඳිලා හිටියා. ඌ දන්නේ නෑ මේක යටින් රත් වෙනවා කියලා. ඌ එච්චර ගණන් ගත්තේ නෑ. ඌ සුව පහසු ඉන්න පටන් ගත්තා. අවසානයේ කුමක්ද උනේ කියලා ඔබට හිතා ගන්න පුළුවන් නේ. ජල බඳුන රත් වී වතුර ටික පැහිලන්න පටන් අරගෙන ගෙම්බා මේ ජල බඳුන තුලම මිය ගියා. මගේ මිත්‍රයා සුව පහසු කලාපයේ ජීවත් වීම ඔන්න ඔය වගේ කතාවක්. මේ මොහොතේ සමහරට ඔයා ගත කරන ජීවිතය ඔයාට සුව පහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ කලාපය තුල සුව පහසු ලෙස ජීවත් වෙනවා. වටපිටේ සිදුවෙන්නේ මොකක්දයි කියන එක ගැන හිතන්නේ නැතුව. ඔබ ජීවත් වෙන ස්ථානයෙන් වටපිටාව බොහොම රත් වෙමින් තියෙනවා වෙන්න පුළුවන්. බොහෝ දුරට වෙනස් වෙමින් තිබෙනවා වෙන්න පුළුවන්. ඊටාම අභියෝගාත්මක වෙමින් තිබෙනවා වෙන්න පුළුවන්. ඒවා රත් වෙලා වැඩි වෙනකොට ඔයාට තවදුරටත් ඔයාගේ සුව පහසු කලාපේ සුව පහසුවෙන් ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට බඳුන රත් වෙලා ඉවරයි කියන්නේ ඔයාට චේන්ජ් එකක්. ඔයාට වෙනසක් කරගන්න බෑ. ඒ නිසා සුව පහසු කලාපය කියන්නේ උගුලක්. ඒ උගුලෙන් මිදෙන්නට ඔබ හැමතිස්සෙම ඒ සුව පහසු කලාපය අතික්‍රමණය කරන්නට තීරණය කරන්න ඕනේ. ස්ටීව් ජොබ් වරක් මෙහෙම කියලා තිබුණා. stay Polish, stay hungry කියලා. මට ඇත්තටම තරුණ වයසේදී පාසල් යන කාලෙදී මේ වාක්‍ය තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. ඒකේ සාමාන්‍ය සිංහල අදහස තමයි නිරන්තරයෙන් කුසගින්නේ සිටින්න, නිරන්තරයෙන් මෝඩේ කුසේ සිටින්න කියන කතාව. පසු කාලෙක මා තේරුම් ගත්තා එතුමා කිව්වේ මෙන්න මේ කතාව කියලා. ඔයාට ආහාර තිබේ කියලා හිතෙනවා නම් ඔබ තවදුරටත් ආහාර සොයා යන්නේ නැහැ. ඔබ සුව පහසු කලාපයේ ජීවත් වෙනවා. මං දැන් හොඳටම ඉගෙනගෙන තිබෙන්නේ මගේ දැනුම හොඳටම ප්‍රමාණවත් කියලා හිතන නම් ඔබ නව දැනුම සොයා යන්නේ නැහැ. ස්ටීව් ජොබ් කිව්වේ කුසගින්නේම සිටින්න, මෝඩෙක්ව සිටින්න. ඔයා මෝඩෙක් කියලා හිතන තාක්කල් තව ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා. ඔයාට කුසගින්න දැනෙන තාක්කල් ඔබ ආහාර සොයා යන්න ඕනේ කියලා හිතනවා. මෙතන දැනුමයි ආර්ථිකයයි නියෝජනය කරා කියලායි මං හිතන්නේ. මිත්‍රයා, ඔබ සුව පහසු කලාපයක සිටිනවා නම් අවදානම් කලාපයක සිටින බව මතක තබා ගන්න. සාර්ථක කණ්ඩායමක් මෙහෙවන සාර්ථක නායකෙක් වන්නේ කෙසේද? ප්‍රවීණ දේශක මහාන් පල්ලියගුරු මෙහෙවන BN Effective Leader නායකත්ව ආකල්ප හා කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව. මීළඟ වැඩමුළුව පිළිබඳ විස්තර දැන ගැනීමට 077 070 40 11 මතන්න. Life Skill Academy. ජාතියේ මෘදු කුසලතා පක්ෂය